ඔයා කවදා හරි හිතලා තියෙනවද? මට හොඳ ආදායමක් තියෙනවා. ඒ නිසා බැංකුව මගේ ණය අනිවාර්යෙන්ම අනුමත කරයි කියලා. හැබැයි ඇත්තටම බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් හරි ණයක් අනුමත කරනකොට ආදායම විතරක් බලන්නේ නැහැ. අපි බලමු යම් ආයතනයක් ණයක් අනුමත කරන්න කලින් සලකා බලන ප්‍රධාන කරුණු 5ක්. පළවෙනි එක තමයි ඔයාගේ ආදායම. ඔයා ඉල්ලන ණය මුදලට අදාළ වාරිකය හැම මාසෙකම ගෙවන්න පුළුවන්ද කියලා බැංකුව බලනවා. දෙවැනි එක තමයි ඔයාගේ ණය ඉතිහාසය. කලින් ගත්තු ණයක් හරි ක්‍රෙඩිට් කාඩ් පහසුකමක් හරි නියමිත දිනයට ගෙවුවද ගෙවීම් ප්‍රමාද වුණාද මේවා බැංකුවට ඉතා වැදගත්. තුන්වෙනි එක දැනට තිබෙන ණය සහ බැඳීම්. දැනටමත් ඔයාට ණය කිහිපයක් තියෙනවා නම් තවත් ණයක් ගෙවන්න පුළුවන්ද කියලා ඇගයීමක් කරනවා. හතරවෙනි එක තමයි ඔයාගේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ ස්ථාවරභාවය. ස්ථාවර ආදායමක් තිබීම බැංකුවට විශ්වාසයක් ලබා දෙනවා. පස්වෙනි සහ වැදගත්ම කරුණ තමයි ඔයා ණයක් ලබා ගන්නේ කුමන අරමුණකටද කියන එක. නිවසක් හදන්නද, ව්‍යාපාරය දියුණු කරන්නද, අධ්‍යාපනයටද මේ ගැන අදාළ ආයතනය ඉතාමත් සැලකිලිමත් වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න. හොඳ ආදායමක් තිබීම පමණක් ණයක් ලබා ගන්න ප්‍රමාණවත් වන්නේ නැහැ. එය ඔබගේ මූල්‍ය වගකීම් සහගත භාවය, ගෙවීම් පුරුදු, මූල්‍ය විනය පෙන්නුම් කරන අවස්ථාවක්. ඉතින් අදම ඔබගේ මූල්‍ය පුරුදු හොඳ කරගන්න. මොකද හොඳ මූල්‍ය ඉතිහාසයක් කියන්නේ අනාගතයේ විශාල අවස්ථාවන්ට දොරටුවක්.